වතුර බොන එක හොඳයි තමයි. හැබැයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ කියනවනේ නේද? වතුරත් ඒ වගේම තමයි ළමයි. අපේ ඇඟෙන් 60ක් විතර තියෙන්නේ වතුර. වතුර ටිකක් බීපුවාම ඕක ඇතුළු වෙන්නේ ළමයි අපේ ආහාර ජීර්ණ පද්ධතියට. ඒ වතුර ටික ආමාශයට ගිහිල්ලා ආමාශයෙන් කුඩාන්ත්‍රයට යනවා. ඔන්න ඔය කුඩාන්ත්‍රයෙන් තමයි ළමයි වැඩිම වතුර ප්‍රමාණයක් අපේ ඇඟට උරාගන්නේ. ඊට පස්සේ ඒ උරාගත්තු වතුර ටික රුධිරයත් එක්ක වකුගඩු වලට ගිහිල්ලා පෙරෙනවා. පිරීලා එන ටික මූත්‍ර විදිහට ශරීරයෙන් පිටත් වෙලා යනවා. වතුර කෝප්පයක් බිව්වොත් ඕක ජීර්ණය වෙන්න මිනිත්තු 5ක් විතර යනවා. හැබැයි ළමයි තේ හරි බීම හරි බිව්වොත් ඕක ජීර්ණය වෙනකන් ඔයගොල්ලන්ට විනාඩි 30ක් විතර බලාගෙන ඉන්න වෙනවා. පැය එකකදී වකුගඩුවට පුළුවන් වෙන්නේ වතුර මිලිලීටර 800ක් 17 අතර ප්‍රමාණයක් පෙරන්න විතරයි. ඊට වඩා වතුර බිව්ව කියලා හිතන්නකෝ. එතකොට ඇඟේ තියෙන අනිත් සෛල ඒ වැඩිපුර තියෙන වතුර ටික උරා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ වැඩිපුර වතුර උරා ගත්තාම ඒ සෛලය බැලුමක් වගේ ඉදිමෙන්න ගන්න. අනිත් තැන්වල සෛල පැත්තකට දාන්නකෝ. ඔය වැඩේ මොලේ සෛලයකට උනා කියලා හිතන්නකෝ ඔයගොල්ලෝ. මොලේ සෛල වලට ඔය වගේ ඉදිමෙන්න පුළුවන් වෙන්නේ හිස් කබල දක්වා විතරයි. ඒ හින්දා ළමයි මොලේ සෛල ඉක්මනට පිපිරෙන්න බලනවා. ඒ හින්දා ළමයි හොඳට මතක තියාගන්න පැයකදී වතුර ලීටර් 1කට වඩා අඩුවෙන් බොන්න.